ආයිබෝවන් අද ලස්සන පන්සලක් බලන්න කියලා තමා ආවේ. ඔයාට පන්සල දකිනකොටම ගොඩක් අයට දැනගන්න පුළුවන් මේ මොකක්ද කියලා. හරි අපි ටිකක් දුර ගිහිල්ලා බලමු. ඇතුළට ගිහින් බලමු. මෙතන තියෙනවා පැරණි බුදු පිළිමයක්. මේකත් ගොඩක් පැරණි බව පේනවා. ඒක තමයි ඒ වගේම ගල්ලනක් ඇතුළේ තමයි මේක තියෙන්නේ. අපි මේ පඩිපෙළෙන් ගිහිල්ලා බලමු. මම පන්සලේ නම කියන්න මේ මාතලේ අලු විහාරේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ පන්සල වලගම්බා රජතුමාගේ සමයේ. තව ටිකක් ඉස්සරහට යනකොට වම් අත පැත්තේ එතනක් තියෙනවා ගල් දෙනක්. ඒකෙත් බුදු පිළිම වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම දකුණු පැත්තේ තියෙනවා පහන් මැටක් පත්තු කරපු ගලෙන්ම තමයි ඒක රජ කාලේ මට හිතෙන්නේ පහන් මැටක් පත්තු කරලා තියෙනවා. මැටි පහන් හදලා තියෙනවා ගලෙන්ම. අපි ඒකත් බලමු. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු. මෙතනින් දකුණු පැත්තට ගියාම අපායක් තියෙනවා. අපි ඒකත් බලමු. අපාය දැකලා නැති අයට රූප වලින් අඹලවත් දැකලා නැති අයට අපාය බලන්න හොඳ පන්සලක් තමයි මේ මාතලේ අලු විහාරය කියන්නේ. මහා ලොකුවට නැහැ. සාමාන්‍යයෙන් අපායේ ටිකක් තියෙනවා. මෙතන තියෙනවා එක එක්කෙනාට දීපු දඬුවම් වර්ග ඔය කොලේ ගහලා තියෙනවා. අපිට කියවලා බලන්න පුළුවන්. අපි මේ ටික බලමු. මෙතන තියෙනවා තව එකක්. ඒක සාමාන්‍යයෙන් විදේශීය සොල්දාදුවෙක් වෙඩි තියෙන මොකක් හරි තියෙන්නේ. මෙතනත් එකක් තියෙනවා. ඒ වැරදි වලට මේ ඒ දඬුවම කියලා තමයි මේකේ තියෙන්නේ. අපි බලමු වම් පැත්තට මෙතන ඉරනවා තියෙනවා. දෙකට කපනවා මම හිතන්නේ. ඔව් කකුල් දෙකෙන් දෙකට කපනවා. කකුල් දෙක ඈත් කරලා උල බැලියත්තට කියන්නේ ඔළුව බිමට තියලා මැදින් ඉරණ එක තමයි එතන තියෙන්නේ. මෙතන කකුල් අත පය කපලා දාලා තියෙනවා. ඒවට වැරදි කරපු වැරද්ද මේකේ තියෙනවා. ඒක මම කියවන්නේ නැහැ. අපි බලමු. එතනත් එකක් තියෙනවා. අර ලොකුවට නැහැ මේක. අර සාමාන්‍ය පායක් වගේ තියෙනවා. සාමාන්‍යයෙන් වැවුරු කන්නල පන්සලේ පොළොන්නරුව අනුරාධපුර පැත්තේ වල මම දැකලා තියෙනවා විශාල ප්‍රමාණයක ඒ කියන්නේ පැතිරිලා තියෙන විශාල අපායවල් නිර්මාණය කරපුවා මේ විදිහට. නමුත් මෙතන එහෙම ලොකුවට නෑ. ඒත් සාමාන්‍ය අපායක් තියෙනවා. ගල අයිනේ තමයි හදලා තියෙන්නේ. මේකත් බලලා අපි එහාට යමු. අපි මෙතනින් වම් පැත්තට ගිහිල්ලා අපි අර උඩ චෛත්‍ය තියෙන ගල උඩට තමයි යන්න හදන්නේ. මෙතනින් ගලක් නිකන් උඩින් වැටිලා රැඳිලා වගේ තියෙනවා. ඉස්සර කාලේ වැටිච්ච එකක් වෙන්නේ නැති. ඒ වුණාට ඒක යටට එන්නේ නැහැ. ඉර වෙලා තියෙන්නේ. එතනින් යන්න පුළුවන්. එතනින් වම් පැත්තට ගිහිල්ලා අපි එතනින් උඩ පඩිපෙළෙන් ගිහිල්ලා චෛත්‍යයට එනකන් යමු. මෙතනින් අපි පඩිපෙළෙන් උඩට යනකොට මේ වම් අත පැත්තේ තියෙනවා ලස්සන ගල් ගුහාවක්. ඒකත් හරි ලස්සනයි. ඒකෙත් බුදු පිළිම වහන්සේලා වැඩ ඉන්නවා. වලගම්බා රජතුමාගේ මම හිතන්නේ පිළිමයක් තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් අපි උඩට යනකොට පොඩ්ඩක් වැස්ස ගතිය නිසා ගල ලිස්සනවා. පොඩ්ඩක් යන කෙනෙක් ඉන්නවනම් වැස්ස දවසක යනවනම් පරිස්සමෙන් යන්න. ඒ වගේම තමයි මෙතන රට හාමුදුරු කෙනෙක් උඩින් අපි එනකොට උඩින් යටට එනවා වඩිනවා. මම හිතන්නේ චීනෙ තායිලන්තේ මියන්මාරේ වගේ රටක කොහොම හරි ඒ හාමුදුරන්ට මම වැන්දා. කවුරුත් වැන්දේ නැහැ එතකන්. වැන්දාන් ඒ හාමුදුරන්ට ටිකක් අර සතුටු හිතුණා. ඒ ගමන් ගොඩක් මොනවද ටිකක් කිව්වා අපිට. ඒ කියන්නේ අර ආශිර්වාද කළා. ඊට පස්සේ එතන අපිට දුන්නා පෑන් වර්ගයක්. පෑන් කවර පැන්සල් වර්ගයක්. ඒක ඒ හාමුදුරුවෝ රටින් තමයි ගෙනත් තියෙන්නේ මම හිතන්නේ. ලංකාවේ ඒව නැහැ. පෑන් වර්ගයක් දුන්නා. පෑන් කවර එක පැන්සලක් වගේ. පෑනේ හැඩයට තමයි තියෙන්නේ. ඒක අපිට දුන්නා. ඒ කියන්නේ මට ඉස්සලා දුන්නා. ඊට පස්සේ එතන ඉන්න ඔක්කොටම දුන්නා. තව පැකට් එකක් අරගෙන ඒකත් කඩලා ඔක්කොටම දුන්නා. කොහොම හරි එතන හිටියා රට හාමුදුරු කෙනෙක් හිටියා. සාමාන්‍යයෙන් වයසක හාමුදුරු කෙනෙක්. එතන තව හාමුදුරු වහන්සේලා ටිකක් හිටියා. ඒ කියන්නේ උන්වහන්සේ එක්ක වැඩම කරපු හාමුදුරුවරු. ඒ ගම අපි උන්වහන්සේට වැඳලා අපි උඩට ගියා. එතකොට මෙතන මේ හරිය තියෙනවා බෝධිය.
මේ යට පේන විදිහ ගල උඩ තමයි බෝධියක් තියෙන්නේ. අපි චෛත්‍යයට එනකන් යමු. චෛත්‍යයේ උඩටම ආවහන් ගොඩක් උසයි වටේ ලස්සනට පේනවා. එහායින් පේනවා බුදු පිළිම වහන්සේගේ නම. ඒක කන්ද මුදුනේ තමයි හදලා තියෙන්නේ. ඒකට යන්න පාර තියෙනවා. පයින් තමයි යන්න තියෙන්නේ. ටිකක් දුර නැගලා යන්න ඕනි. අද අපිට යන්න වෙලාවක් නැහැ. ඒක නිසා අපි ඒකට යන්නේ නැහැ. ඒකට අපි පල්ලට බැහැලා අයිනෙන් යන්න තියෙන පන්සලේ අයිනෙන් පාර තියෙනවා. මෙතන ඉන්නවා රිලව්. රිලව් ටිකක් ඉන්නවා මුන්නම් ගණන් කරලා. ඉවර කරන්න බෑ කොහොමත් දවසක් ගණන් කරත් ඒත් වැඩක් නෑ ගණන් කරගන්න බැරි තරම් රිලව් මේ පන්සලේ ඉන්නවා. පොල් ගස් එහෙම තියෙනවා. පොල් ගස් වල එක ගෙඩියක්වත් නැහැ. එච්චරම කාලා අතුත් පාත් වෙනකම්ම කාලා තියෙන අර පොඩි පොල් ඇටි වෙනකම්ම කාලා තියෙන්නේ. රිලව් එච්චරටම මේ පන්සලෙත් ඉන්නවා. අනිත් තැන් වල වගේම තමයි. වඳුරු නම් එහෙම දැක්කේ නෑ. වඳුරු කොහොමත් අඩුයි. රිලව් තමයි ගොඩක් දුරට ඉන්නේ. මෙතෙන්ට ලස්සන view එකක් පේනවා. ඒතකොට මේ යටින් නම් පේන්නේ අර අපි අපායේ බලපු ගල. ඒ කියන්නේ ගල ඇතුලේනේ අපි බැලුවේ. එතනයි ගල තමයි පේන්නේ. වටේට ලස්සන view එකක් පේනවා. මාතලේ දිස්ත්‍රික්කේ තමයි පේන්නේ. අර වෙන දිස්ත්‍රික්ක පේන්නේ නැහැ. ගොඩක්ම අර උස නැති නිසා මාතලේ යවට ටික ලස්සනට බලා ගන්න පුළුවන් මෙතෙන්ට. එහත් ගලක් තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් නගින්න බෑ මම හිතන්නේ. නැගලා නම් තියෙනවා. කොඩියක් හරි මොකක් හරි ගහලා තියෙනවා. එහායින් නගින්න පුළුවන් ඇති. සාමාන්‍යයෙන් ඒකට පාරක් නැහැ. මෙතන චෛත්‍ය රාජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේක සාමාන්‍යයෙන් ලොකු චෛත්‍යයක් නෙමෙයි. සාමාන්‍ය ලස්සන පොඩි චෛත්‍යයක්. වටේට තියෙනවා ගස් වර්ගයක්. ඒක නම් මම හරියට දන්නේ නැහැ මොනවද කියලා. ගල උඩ තමයි ගස් වර්ගයක් තියෙන්නේ. යටින් බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා. ගොඩක්ම පොල් ගස් තියෙන වටේටම පොල් ගස් වල අතු පාත් වෙලා තියෙන්නේ. එක ඇට්ටියක්වත් නැහැ රිලව් කාලා. ඒ කියන්නේ පොල් ඇට්ටියට එනකම්ම කාලා තියෙන්නේ. මෙතන බෝධින් වහන්සේ තියෙනවා. අපි පහලට ගමන් කරනවා. අපි පහලට එනකොට අර අපි කලින් ගිය ලේන තියෙනවා. මේක සුවිශේෂී ලේනක්. මොකද ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා කියන්නේ මේ ලේනේ තමයි. ඒක තමයි අපි යනකොට වැඳලා ගියේ. දැන් අපි ඒකට යන්නේ නැහැ. පහලට ගමන් කරනවා. අපි ප්‍රධාන චෛත්‍ය තියෙන හරියට යම්මේ රවුමින් ගිහිල්ලා උඩ තිබෙන පොඩි චෛත්‍යයක් ලොකු චෛත්‍යයක් තියෙනවා. ටිකක් එහාට වෙන්න අපි එතෙන්ට ගිහිල්ලා ඒ චෛත්‍ය රාජාණන් වහන්සේ වන්දනා කරලා යන්න තමයි හදන්නේ. අපි පොඩ්ඩක් එහා පැත්තට ගිහින් බලමු. මේක තමයි ප්‍රධාන චෛත්‍ය රාජාණන් වහන්සේ. මෙතන ලස්සන චෛත්‍යයක් ටිකක් හැඩේ වෙනස් විදිහේ චෛත්‍යයක්. අපි ඒක වන්දනා කරන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපි යනකොට ප්‍රධාන පඩිපෙළෙන් නැගලා තමයි ගියේ. අපි එනකොට තමයි චෛත්‍යයට ආවේ. වම් පැත්තෙන් ඇවිල්ලා සාමාන්‍ය චෛත්‍යයට තමයි ඉස්සෙල්ලා යන්නේ. එහෙම අපි ඉච්චර බැලුවේ නැහැ. අපි අතනින් නැගලා ගිහිල්ලා චෛත්‍යයට පස්සේ ආවේ. හරි එහෙනම් අපි වීඩියෝ එක අවසන් කරනවා. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම තෙරුවන් සරණයි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.